Hello, son. Yeah, I see your project. Yes, very nice. Yes, very beautiful. Yes, you are doing very hard work. Yes, yes. I will give you a 10,000 bonus and salary increase, and ready to get promotion. Yeah, yes, yes, sir. Okay. Oh, keep going. Yes, yes. Tony, go. ටෝනි බලන්න ඔයා පරණම සේවකයනේ. ඔයා දන්නවනේ මෙතන වැඩ වෙන්නේ කොහොමද කියලා. අනික මම ඔයා සුපර්වයිසර් කෙනෙක් තේහින්දනේ. බලන්න ඩ්‍රයිවර්. මිනිහ ඩ්‍රයිවර් උනාට කමන්නේ නැහැ. මිනිහ නිකන් තියන්න එපා. එළියට ගිහලා ඔක්කොම කරලා මිනිහ ගෙනලා අත්විඳ කරගන්න. මිනිහ ඉන්න හැම තප්පරයකම මම ගෙවනවා. මට පාඩුයි. ඔව්. ඔයා දන්නේ නැද්ද? හෙලෝ පොඩ්ඩින් තව කියන්න පොඩ්ඩින්. හෙලෝ. සාම්පල් එක හොඳ මැටීරියල් එක ගෙවලා බඩු ටික නෝමල් එක බාලෙන් ගහලා යවන්න. ඔව්. අනික මේ ඔය කැපෙන කොළ ඒවා තියෙනනේ. ඒ විසික් කරන්න කුච්චන්න මට පාඩුයි. ඒ ඔක්කොම ගෝණි වල දාලා වෙන් කරලා තියන්න. ටොන් දෙක තුනක් කාම බස්සේ කොළඹ යවන්න. හරිද? ඒව සල්ලි මට පාඩු කරන්න එපා ටෝනි. අර බලන්න අර අලුත් එක. ඌ කැරකින මට අර කැමරා වලින් පේනවනේ. ඌ එහෙම තියන්න එපා. හරිද? මට පාඩු කරන්න එපා. හරිද? විනාඩියක් නිකන් ඉන්න දෙන්න පාඩුවක් කිසිම දෙයකට. මට පාඩුයි. මොකද මගේ විනාඩියට උට ගෙවනවනේ. අනික ඔය කැමරාට පෑ භාගයක් තිබ්බට කමන්නේ නැහැ. හරිද? කාලි වෙන කැමරාවෙන් බලලා ටක් ගාලා පොඩ්ඩක් වැඩක් තිය කියලා ගෙන්න ගන්න. තියන්න එපා. මට පාඩුයිනේ. හරිද? ඒ විනාඩි 10 15ක් වටිනවනේ. ඕ පොඩ්ඩක් බලන්න හොඳේ. මට පාඩු කරන්න එපා ටෝනි. හරිද? මෙතන වැඩ ටික මම කියලා දෙන්නෝනේ. අර අලුත් එක්කෙනාට පොඩ්ඩක් කියන්න අවවාද කරන්න. හරිද? මිනිහ හිමින් වැඩ කරන්නේ. හිමින් වැඩ කරලා ටෝනි මේව දුවන්න බෑනේ. හරිද? දන්නවනේ මට පාඩු කරන්න එපා. හරිද? අනික ටෝනි මිනිහෙක්ට වැඩක් දෙනකොට ඒ මිනිහට ඒ වැඩේ කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. හරිද? නිකන් ඕමියට අලිය උස්සන් යනවා දුන්නා වගේ වැඩ දෙන්න එපා. ඒතකොට මිනිහ වැඩ කරන්න හිමින්නේ. මට පාඩුයිනේ. හරිද? මිනිහෙක්ට වැඩක් බාර දෙනකොට ඒ මිනිහට වැඩේ කරන්න පුළුවන්ද කියලා බලලා දෙන්න ඕන. හරිද? ඕ හැමදාම මෙහෙම කියන්න බෑන් ටෝනි. මට පාඩුයි මේ බනින වෙලාව මට මේ මොකද වැඩක් කරන්න තියෙන වෙලාවන්නේ. මේක අර දෙන්න තුන් දෙනා වැඩක් කරන්න අනිත් ඔක්කොම නිකන් ව්‍යාජ මිනිස්සු ඉන්න බොරුවට. එහෙම කර මේක ඉන්න මිනිස්සු හරි මිනිස්සු දන්නවනේ ටෝනි නේ. පොඩ්ඩක් තේරෙනවනේ වාට කියන එක. ඊට පොඩ්ඩක් බලන්න. හරිද? හැමතිස්සෙම මට පස්සෙන් ඉන්න බෑනේ ටෝනි. මමත් වැඩවලට යන්න එපා. හරි. අනික අර මේ ඕම වැඩ කරොත් ඉතින් දවසේ මුල මටත් ඉන්න උරන්නේ නේ ටෝනි. බලන්න. ඕම මම පොඩ්ඩක් ඉක්මන හරිද? ටෝනි මං කිව්වනේ මිනිහෙක්ට වැඩක් දෙනකොට පොඩ්ඩක් කැමිනිටි වැඩි කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔව් වාහනේ ගන්න අතර යන්න යාපියා. ඔව් අර මම හැමතිස්සෙම මේ කියලා දෙන්න එපා. හැම කිසිම මිනිහෙක්ට විනාඩියක් ගන්න නිකන් දින දෙන්න එපා. ඔව් ඒ විනාඩියට මං ඒ මිනිහට කියනවා මට පාඩු කරන්න එපා. අර පේන අරම වැඩ කරන්න ටෝනි මටත් ඕම කරන්න ඕක ටක් ගාලා උස්සලා ගන්න කියන්න. ඕම උස්සනවා ඉතින් මට තනියම උස්සන්න පුළුවන්. යාලා ගන්න ඕනේ නැහැ නේ. පොඩ්ඩක් කියන්න ඉතින් ඒවා. මෙහෙම වැඩ කරොත් ඉතින් ටෝනි මේව බහලා දාලා නිකන් තමයි ඉන්නේ. මට පාඩුයි ඉතින් මේව කරන්න බෑනේ. ඔව් මම බන්නේ නැහැ කියලා හිතන්නේ හැමතිස්සෙම ඉතින් මෙහෙම කරන්න බෑනේ තේරෙන්න ඕනේ නේ. මිනිස්සු නම් පොඩ්ඩක් හිතන්න බෑ අනිත් මිනිස්සු ගැන තමන්ගේ වාසිය විතරයි හිතන්නේ. අර පේනවනේ අර කිසි මේක නෑනේ. එහෙම කරන්න දෙන්න එපා. ඔව් අපි යන්න.